හෙලෝ කොහොමද ඔයාලා සාදරයෙන් පිළිගන්නවා කුකින් විත් කුෂි මගේ YouTube channel එකට. මගේ channel එකෙන් ඔයාලා මෙච්චර කාලෙකට දැක්ක shorts විතරයි අන්න මම තීරණය කෙරුවා වීඩියෝත් අප්ලෝඩ් කරන්න. මේ තමයි මගේ channel එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එක. මේ දවස්වල බිලින් ගොඩාරියක් ගෙවල් වල තියනවා නේද? ඉතින් ඔයාලත් මේ ක්‍රමය කරලා බලනකොට ටික කාලයකට හරි ඔයාලට කල් තබා ගන්න පුළුවන් මේ විදිහට බිලින් හැදුවොත්. අපි අද හදන්නේ බිලින් චට්නි. මුලින්ම අපිට ඕන වෙනවා බිලින්. ඔයාලා ගෙවත්තෙන් බිලින් ගන්න ඕන වලට පුළුවන් බිලින් ගන්නකොට ගොඩක් නිදිලත් නැති ගොඩක් මාමුත් නැති බිලින් තෝරලා ගන්න ටිකක් ලොකු. ඔයාලා ගෙදර බිලින් නැත්නම් ඔයාලට පුළුවන් එළවලු කඩේකින් හරි සමහර සිටිවල සමහර අවස්ථාවල තියෙනවා. ඔයාලට එහෙමත් ගන්න පුළුවන්. හැබැයි එහෙම බිලින් ගද්දී හොඳට තෝරලා බලලා ගන්න. මොකද ලපටි ඒවද නරක් වෙච්ච ඒවද ඉදිච්ච ඒවද කියලා හොයාගන්න බැරි හින්දා මේ ක්‍රමයට ඔයාලට බිලින් කල් තියාගන්න අමාරුයි. උපරිම දවස් 2ක් 3ක් වගේ තියාගන්න පුළුවන්. බිලින් කල් තියාගන්න ඕන නම් මම ඊළඟට දාන වීඩියෝ එකෙන් ඔයාලට ඒක බලාගත්ත හැකි. මුලින්ම බිලින් ටික හොඳින් පිරිසිදු කරලා ඒක පැත්තකින් තියලා අපිට ඕනේ ඇතිලිය ලිපෙන් තියලා ඊට පස්සේ පිරිසිදු කරගත්ත බිලින් ටික එකට දාලා ලුණු කුඩු මේස හැන්දක් එහෙම නැත්නම් ඊට අඩුවෙන් දාගන්න. කිසිම වෙලාවක ඒකට වතුර එකතු කරන්න එපා. ලුණු එකේ වතුරෙන් මේක තැම්බෙන්න තියන්න. ඊට පස්සේ ඔයාලා ඒක තැම්බෙන්න තියන්න කරමුඩියකින් වහලා විනාඩි 5ක් විතර ගියාට පස්සේ මම වීඩියෝ එකේ පෙන්නන විදිහට ඔයාලට පුළුවන් ටිකක් කලත ගන්න. හැබැයි හැන්දක් පාවිච්චි කරන්න එපා. හැන්දක් පාවිච්චි කරොත් මේක ගොඩක් පොඩි වෙන්න බලනවා. ඊට පස්සේ විනාඩි 10ක් විතර ගියාට පස්සේ ඒකට සීනි ටිකක් දාලා ආපහු කරමුඩිය වහලා තියන්න. ටිකක් තැම්බුණාම ඇති. ඊළඟට ඇතිලියක් අරගෙන ඒකට පොල් තෙල් එකතු කරගන්න. පොඩියට කපාගත්ත සුදු ලුණු ටිකක් තමයි මම නම් මේ වෙලාවේ එකතු කරගන්නේ. හැබැයි ඔයාලට පුළුවන් මේකට කොච්චි මිරිස් වගේ දේවලුත් ටිකක් ටෙම්පරාදුවට වගේ එකතු කරගන්න. එතකොට මේක තවත් රසවත්. මම සැරට කන්න කැමති නැති හින්දා තමයි මම මේකට කොච්චි මිරිස් වගේ දේවල් දැම්මේ නැත්තේ. සුදු ලුණුක ගොඩක්ම වදින්නෙත් නැහැ. අපි චට්නි එක කනකොට සුදු ලුණු හැපෙන තරමට තිබ්බහම ඇති. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට මිරිස් කෑලි මිරිස් වගේ දේවල් එකතු කරගන්න. මම නම් එකතු කරගත්තේ මිරිස්. ඊට පස්සේ ටිකක් කලලම් කරලා ඒකට අපි කලින් තඹගත්ත බිලින් ටික එකතු කරගන්න. ඔයාලා මිරිස් වගේ දේවල් දැම්මොත් ඔයාලගේ චට්නි එකේ පාට තවත් ලස්සන වෙනවා. ඔයාලට පුළුවන් ඒක ඔයාලා කැමති විදිහකට හදාගන්න. ඔයාලට පුළුවන් බිලින් ටික එකතු කරලා හැන්දක් ආකාරයෙන් මිරිස් එක්ක හොඳට මිශ්‍ර කරන්න. මිශ්‍ර වෙනකොට ඒක නිකම්ම පොඩි වෙනවා බිලින් ටික. මේ වෙලාවට බිලින් එකේ මාරම සුවඳක් එනවා. ඔයාලට පේනවා ඇතිනේ බිලින් එකේ පාට. දැන් ඉතින් අපේ බිලින් එක ලෑස්ති. දැන් තියෙන්නේ අපිට පිළිගන්වන්න. දැන් ඔයාලම කියන්නකෝ මම ෂෝට්ස් දාන එකද හොඳ නැත්නම් වීඩියෝ අප්ලෝඩ් කරන එකද හොඳ? ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා එකතු වෙන්න. මේ cooking with Kushi